ඉතින් යාළුවනේ මේක කතාවේ 19 වෙනි කොටස. තව එක කොටසකින් මේ කතාව ඉවර වෙනවා. ඉතින් අපි බලමු මේ යාළුවෝ දෙන්නට එයාලගේ මිත්‍රකම දිගටම රැකගන්න පුළුවන් වෙයිද කියලා. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. කතාව සම්පූර්ණයෙන් දැනගන්න. මාව subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි කතාවට යමු. කලින් කතා කොටස ඉවරුනේ සූයින් ඔටුන් හිමි කුමාරයාගෙන් පාර කෑමට ලක් වෙන එකෙන්. ඔටුන් හිමි කුමාරයාගේ කඩුපාර සූයින්ගේ පපුව හරහා දැඩි කැපුමක් ඇති කරනවා. ඔටුන් හිමි කුමාරයා කීයටවත් මේක බලාපොරොත්තුුනේ නැහැ. ඉතින් ඔහු නොදැනුවත්වම ඔහු අතිනුත් ඔහුගේ කඩුව බිම වැටෙනවා. මේ වෙලාවේ සෑන් කුමරිය දුවගෙන එනවා සූයින් ළඟට. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඔටුන් හිමි කුමාරයා අසීයෙන් වගේ ඇවිදගෙන යනවා දැන් මාලිගාවට රැගෙන ඇවිත් හිටපු තාමත් සීසුන් වෙලා හිටපු පිය රජතුමා ළඟට. සෑන් කුමරිය රජතුමාට ප්‍රතිවිෂ ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. ඉතින් පිය රජතුමා ළඟ හිටපු වෛද්‍යවරයා ඔටුන් හිමි කුමාරයාට කියනවා ඔහු සුව වෙමින් පවතින බව. නිතික් වෙලා රජතුමා ළඟ හිටපු යුද කටයුතු බාර අමාත්‍යවරයා ඔටුන් හිමි කුමාරයාට කියනවා රජතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ විෂට නිරාවරණය වෙලා තියෙනවා. ඒ නිසා ඔහු දිගු කාලයක් ඉඳලා තියෙන්නේ සීමද තත්වයේ. ඒ නිසා රැජින රජු හමුවට හිටේ ඔහු පසු වෙලා හිටියේ සීමද තත්වයේ කියලා. ඒ වගේම ඔහු කියනවා රජතුමා රැජිනට ආදරය කළා කියලා. ඉතින් ඔටුන් හිමි කුමාරයා මේට සමච්චල සහගතව hina වෙනවා. ඔහු විශ්වාස කළේ නැහැ පිය රජතුමා තම මෑණියන් ගැන තැකීමක් කළා කියලා. නමුත් යුද කටයුතු බාර ඇමතිවරයා කුමාරයාට කියන්නේ සමහරක් වෙලාවට සමහරක් හැඟීම් එළියට පෙනෙන්නේ නැහැ. ඒ වගේම සමහරක් හැඟීම් කොච්චර ගැඹුරට දිවෙනවාද කිව්වොත් ඒවා එළියට ප්‍රකාශ වෙන්නේ වෛරයක් විදිහට. එහෙම වුණාම කෙනෙක් තවදුරටත් හැරෙන්න බැරි මාවතකට අවතීර්ණ වෙනවා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ ඔටුන් හිමි කුමාරයා අහන්නේ ඉතින් ඒ නිසාද ඔබගේ පුතා මට බය වෙලා මගේ පිය රජතුමාව මගෙන් පැහැරගෙන ගියේ කියලා අහනවා. ඊට පස්සේ ඔටුන් හිමි කුමාරයා පිය රජතුමා ළඟට ගිහිල්ලා ඔහුගේ අතකින් අල්ලා ගන්නවා. ඔටුන් හිමි කුමාරයා පිය රජතුමාට කියනවා දැන් ඔබට වගේම මටත් මේ ලෝකේ කවුරුවත් ඉතුරු වෙලා නැහැ කියලා. මේ අතර සෑන් කුමරිය හිටියේ සූයින් කුමාරයාට සාත්තු කරමින්. සූයින්ව පරීක්ෂා කරලා බලන්න ඔටුන් හිමි කුමාරයා විසින් රාජකීය වෛද්‍යවරයා එවා තිබුණා. වෛද්‍යවරයා කියනවා සූයින් මරණීය තුවාලයක් ලැබලා නැහැ කියලා. නමුත් සූයින්ගේ තුවාලයෙන් ලේ විශාල ප්‍රමාණයක් වැగిරිලා තිබුණා. ඉතින් වෛද්‍යවරයා කියනවා ඔහුට සිහිය නැතෙක් තත්ත්වය මදක් දරුණුයි කියලා. ඉතින් සෑන් කුමරිය සූයින් ළඟම ඉන්නවා. ඇය උත්සාහ කළා ඇගේ ඇස්වලට නැගෙන කඳුළු නවත්වා ගන්න. ඇයි සූයින්ට කියනවා තුවාලයේ එච්චර දරුණුත් නැහැ. ඒ වුණාට බලන්න තොල් නිල් වෙලා තියෙන තරම ඔහොම පුළුවන් ද රාජ්‍ය බේරගන්න. අදට ඔහොම හිටියට කමක් නැහැ. හැබැයි හිට අනිවාර්යයෙන්ම ඇහැරෙන්න ඕනේ කියලා. මේ අතර අපිට පෙන්වන්නේ ඔටුන් හිමි කුමාරයාව. ඔහු ආහාර පවා ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඔහු කල්පනා කළා ඇයි සූයින් එහෙම කළේ කියලා. ඔහුට තේරුම් යනවා තමා සූයින්ට තමාගේ කඩුවෙන් තුවාල කරන්න කලින් ඔහු විසින්ම තමාගේ කඩුපහර යොමු කරගත් බව. ඉතින් සෑන් කුමරිය අවබෝධ කරගෙන හිටියා ඇයි සූයින් ඔටුන් හිමි කුමාරයාගේ කඩුපහර වැළැක්වුවේ නැත්තේ කියලා. සෑන් කුමරියට තේරෙනවා සූයින් විශ්වාස කළා කියලා ඔටුන් හිමි කුමාරයාගේ මනසට ඕන වුණාට සූයින්ව මරන්න ඔටුන් හිමි කුමාරයාගේ හදවත මැදිහත් වෙලා ඒක නවත්වයි කියලා. ඉතින් සෑන් කුමරිය සූයින්ට කියනවා මම දන්නවා ඔයාලා කොච්චර කිට්ටුද කියලා. ඒ වුණාට මම මේ පාර හොඳටම බය වුණා කියලා. ඉතින් සෑන් කුමරිය සූයින්ගේ ලේ තැවරුණු පිටකබාය පිරිසිදු කරන්න උත්සාහ කරනවා. එතකොට කබාය තිබිලා සූයින් ඔටුන් හිමි කුමාරයාට ලියපු ලිපියක් බිමට වැටෙනවා. මේ අතර හොර රැළේ නායකයා සෑන් කුමරියගේ සේවිකාවව රජුගේ උපදේශක ළඟට අරගෙන යනවා. සේවිකාව රජුගේ උපදේශක දැකලා බිය වෙලා පලා යන්න හැදුවත් හොරකල්ලි නායකයා ඊට ඉඩ දෙන්නේ නැහැ. ඇය මේ වෙලාවේ තමයි දැනගන්නේ හොරකල්ලි නායකයා රජුගේ උපදේශකට පක්ෂපාතී අයෙක් කියලා. මෙතනදී රජුගේ උපදේශක
සේවිකාවට කියනවා සෑන් කුමරිය ඉන්නේ අනතුරක. ඇව බේරගන්න නම් ඔබ මට දෙයක් කරලා දෙන්න ඕනි කියලා. ඔහු ඇයට කියනවා ඔටුන් හිමි කුමාරයා සූවින් කුමාරයාට මරණීය තුවාල සිදු කරලා සෑන් කුමරියව පැහැරගත්තා කියලා. මේකෙන් සේවිකාව හොඳටම බිය වෙනවා. මේ අතර ඔටුන් හිමි කුමාරයා සූවින් ප්‍රතිකාර ගනිමින් නැවතිලා හිටපු ආන්ගේ නවාතැන්වලට එනවා. ඔහුට දකින්න ලැබෙන්නේ එළියේ බංකුවක වාඩි වෙලා ඉන්න සෑන් කුමරියව. ඔහු එක්වරම හැරිලා ආපසු යන්න හදනවා. මොකද ඔහුට දැනුණා ඇයට මුහුණ දෙන්න බැරි ගතියක්. නමුත් ඔහු එහෙම නොකර සෑන් කුමරිය ළඟට එනවා ඇයත් සමග කතා කරන්න. ඔටුන් හිමි කුමාරයා ඇයගෙන් අහනවා ඔබ මොකද මෙතන කරන්නේ කියලා. සෑන් කුමරිය පිළිතුරු දෙනවා මම ඔබ එනකම් බලාගෙන හිටියේ. මොකද මම දැනගෙන හිටියා ඔබ අනිවාර්යයෙන්ම එනවා කියලා. සූවින් හොඳින්ද බලන්න කියලා කියනවා. ඉතින් ඔටුන් හිමි කුමාරයා සූවින්ගේ තතු විමසනවා. සෑන් කුමරිය කියනවා ඔහුගේ ලේ ගොඩක් ගිහින් තිබුණත් ඔහු හොඳින් කියලා. ඉතින් සෑන් කුමරිය කියනවා මම කොච්චර වයසට ගියත් මට මේ නවාතැන්පලේ මතක අමතක වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ දෙන්නගෙම මතකය ඔවුන් තිදෙනා මෙහි කෙලිදෙලෙන් ගත කරපු අවස්ථාවලට ඇදීගෙන යනවා. සෑන් කුමරිය කියනවා මම ඉස්සර කාටවත්ම මගේ හදවතට ගොඩක් ලං වෙන්න ඉඩ දුන්නේ නැහැ. මොකද මම අම්මගේ මරණයෙන් පස්සේ තවත් කාටවත් හිතේ ඉඩ දෙන්න බය වෙලා හිටියේ. ඉතින් මට ලීගුරුතුමා ළඟ ඉන්න කාලෙවත් ළඟම මිත්‍රයෙක් හිටියේ නැහැ. ඒ වුණත් මට ඒ විදියට හැසිරෙන්න අමතක වුණා ඔය දෙන්න එක්ක ඉද්දි කියලා කියනවා. ඉතින් ඔටුන් හිමි කුමාරයා කියනවා මම සූවින්ට කඩුවෙන් පහර දීලා මරන්න හැදුවා කියලා. සෑන් කුමරිය කියනවා ඒ කැබුම එච්චර ගැඹුරු නැහැ. මොකද සූවින්ට දරුණු තුවාලයක් කරන්න බැරි කෙනෙක් තමයි ඒ පහර එල්ල කළේ කියලා. ඉතින් මෙතනදී ඔටුන් හිමි කුමාරයා කියනවා අවුරුදු 8කට කලින් ඔයාගේ අම්මා හිටපු කරත්තෙට පහර දෙද්දි මම ඒක වෙන්න කලින් ඒ ගැන දැනගෙන හිටියා. නමුත් මම හිතුවේ නැහැ ඒ හොරුන්ට එච්චර දෙයක් පුළුවන් කියලා. මට සමා වෙන්න කියලා කියනවා. ඉතින් අන්තිමේදී ඔටුන් හිමි කුමාරයා සෑන් කුමරියට ඇත්තම කියලා Tamanගේ හිත නිදහස් කරගන්නවා. ඉතින් සෑන් කුමරිය කියනවා මගේ අම්මා එදා මැරුණේ නැති වුණත් අවසානයේ එකම ප්‍රතිඵලය තමයි ලැබෙන්න ඉඩ තිබුණේ. ඔයා කරපු වැරද්ද ඒක නෙමෙයි. ඔයා මාව එදා අඳුනගෙන ඔයා මාව නිතරම ඔයාගේ ළඟින් තියාගන්න හදපු එකයි ඔයා කළ වැරද්ද. ඒක නිසා මම මෙච්චර කාලයක් ආරක්ෂා කරපු හදවත විවෘත වුණා කියලා කියනවා. ඉතින් සෑන් කුමරිය ඔටුන් හිමි කුමාරයාට සමාව දී තිබුණා. මෙතනදී සෑන් කුමරිය ඔටුන් හිමි කුමාරයාට සූවින්ගේ ලිපිය පෙන්නනවා. ඔටුන් හිමි කුමාරයා කියනවා ඔය කෙලින් දෙයක් කියන්න බැරි අය තමයි ලිපියක් තිදී දඟලන්නේ. මට ඕනේ නෑ ඕක කියලා. ඉතින් සෑන් කුමරිය ලියුම ඉරලා දාන්න හදනවා. නමුත් ඔටුන් හිමි කුමාරයා මේකට ඉඩ දෙන්නේ නැහැ. ඔහු ලියුම ඇගෙන් උදුරලා ගන්නවා. මේ අතර අපිට පෙන්වන්නේ රජුගේ උපදේශකව. ඔහු තනිවම මවාගත් උපබිසව සමග කතා කරමින් මිදුලේ ඇවිදිමින් හිටියා. රජුගේ උපදේශක කියනවා මට මතකයි ඔබ කිව්වා ඇයි ඔබ රජ නොවි රජෙක්ව හදන්න උත්සාහ කරන්නේ කියලා. ඇත්තටම මට රජ වෙන්න ඕනේ නම් මට මුළු ලෝකයක් එක්කම තරඟ කරන්න වෙනවා. නමුත් මට රජෙක් හදන්න පුළුවන් වුණොත් මට නතු කරගන්න වෙන්නේ ඔහුව විතරයි කියලා කියනවා. ඉතින් මේ තනියම සිනාසෙමින් ඉන්න රජුගේ උපදේශකව දකිනවා රජුගේ ලේකම් විසින්. ඔහු රජුගේ උපදේශක හැසිරෙන දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඔහු යනවා ලීගුරුතුමත් එක්ක කතා කරන්න. ලීගුරුතුමා මෙහෙට පැහැරගෙන ආවත් හරි රජුගේ ලේකම් ඔහු හමු වීමට නිතර ගියා. ඉතින් ඔහු ලීගුරුතුමාට කියනවා රජුගේ උපදේශක ඔටුන් හිමි කුමාරයාට තියෙන වෛරයෙන් සිහිය විකල් වෙලා ඉන්නේ. ඉතින් මට හිතෙන්නේ මේ පාර ගෝරයෝ දේශයේ ලේවිලක් වෙයි කියලා කියනවා. ඉතින් ලීගුරුතුමාත් කියනවා මට ආරංචි වුණා ඔටුන් හිමි කුමාරයා සූවින් කුමාරයාට පාර දීලා කියලා. ඉතින් රජුගේ ලේකම් කියනවා ඔයා කොහොමද ඒක දන්නේ? ඔයා හිර කරලානේ ඉන්නේ කියලා. ඉතින් ලීගුරුතුමා hina වෙමින් කියන්නේ මට අනවශ්‍ය විදිහට ඇහෙන කනක් තියෙන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ රජුගේ ලේකම් ලීගුරුතුමාගෙන් අහනවා
ඔබතුමා මේ රාජ්‍යයේම පිළිගත් පඬිවරයෙක්නේ. ඒ නිසා මට කියන්න මේ වෙලාවේ මම තෝරගන්න ඕනේ කොයි පැත්තද කියලා. මොකද රජතුමා කවුරු වුණත් මට වැදගත් වෙන්නේ මට දිගටම ආදායම හොයාගන්න පුළුවන් කවුරු යටතේ වැඩ කළොත්ද කියලා දැනගන්න එක. ඇත්තටම ඔයාලා වගේ මිනිසුන්ට වැදගත් වෙන්නේ කීර්තිය වුණාට අපි වගේ අයට වැදගත් වෙන්නේ ධනය තමයි. ඒ දෙකේ වැඩි වෙනසකුත් නැහනේ කියලා කියනවා. මේ ගුරුතුමා මීට hina වෙලා මුකුත් පිළිතුරක් දෙන්න යන්නේ නැහැ. මේ අතර ඔටුන් හිමි කුමාරයා සූවින් දුන්න ලිපිය කියවමින් හිටියා. ඔහු ලිපියෙන් එලි කරලා තිබුණා කුමන්ත්‍රණ කරුවන්ගේ නම් සියල්ලම වගේ. ඒක ඔටුන් හිමි කුමාරයාට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මොකද ඔවුන් ඉතා රහසිගතව අරගලය කරගෙන ගියපු නිසා ඔටුන් හිමි කුමාරයාට හැකි වුණේ නැහැ කොච්චර උත්සාහ කළත් ඔවුන්ව අල්ලගන්න. සූවින් මේ අරගල කරුවන්ගේ නියම ස්වරූපය අඳුනාගෙන හිටියා. ඇත්තටම අරගල කරුවන්ට ඕනේ ශ්‍රේෂ්ඨ ගෝරයෝවක් ගොඩනගන්න නෙවෙයි. ඒ වෙනුවට ඔවුන්ට ඕනේ තමන්ගේ ඕනෑ එපාකම් සපුරගන්න පුළුවන් විදියට හසුරවන්න පුළුවන් රූකඩයක්ව. ඉතින් සූවින් මේ ලිපියේ ඒ බව දන්වා තිබුණා. අරගල කරුවන්ට අවශ්‍යව තිබුණා ඔවුන්ගේ හිතැඟිවලට අවනත වෙන්නේ නැති බලවත් ඔටුන් හිමි කුමාරයාට සිහිසුණු හම්බ වෙන එක වළක්වන්න. ඉතින් සූවින් අවබෝධ කරගෙන හිටියා ඔහු ජීවත් වෙන එකම ඔටුන් හිමි කුමාරයාට තර්ජනයක් වෙන්න හේතුවක් කියලා. ඒ වගේම ඔහු සමාව ඉල්ලලා තිබුණා සෑන් කුමරියට ආදරය කිරීම සම්බන්ධයෙන්. ඇය ඔටුන් හිමි කුමාරයාගේ සිත් ගත්තා කියලා දැනගෙනත්. සූවින් ඇය කෙරේ වූ හැඟීම් පාලනය කරගන්න උත්සාහ කරලා තිබුණත් දිනෙන් දින ඇය කෙරේ වූ ආදරය වැඩි වී තිබුණා. ඉතින් මේ සියල්ල අවසානයේ ඔටුන් හිමි කුමාරයා අතින් හෝ රජුගේ උපදේශක අතින් මැරුම් කන්න වෙන බව දැනගෙන හිටිය සූවින් මේ ලිපිය ලැබෙන විට ඔහු මියගියෙන් හිටියොත් ඔටුන් හිමි කුමාරයා තනි කරලා යෑම සම්බන්ධයෙන් සමාව ඉල්ලලා තිබුණා. ඒ වගේම ඔහුට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණොත් කොහේ හරි ඈතකට ගිහින් ඔටුන් හිමි කුමාරයාට නොපෙනී ඔහුට තනිවම ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා සූවින් ඔටුන් හිමි කුමාරයාගෙන් ඉල්ලලා තිබුණා. මේ අතර රාජකීය වෛද්‍යවරයා තහවුරු කරලා කියනවා සූවින් ජීවිතයේ අනතුරේ තිබුණ සීමාවෙන් මිදුණ බව. නමුත් ඔහු ඖෂධ නිසා දැඩි නිද්‍රාවකට වැටී හිටියා. නමුත් සෑන් කුමරියට ඊළඟ උදෑසනම පිටව යන්න සිදු වී තිබුණා. ඇයට සූවින්ට කියන්න ගොඩක් දේවල් තිබුණා. නමුත් ඇය කරන්නේ ඔහු දෙස බලාගෙනම ඔහු සිටිය ඇඳුමේ හිස තියාගන්න එක. ඉතින් සූවින්ට උදේ පාන්දරින්ම ඇහැරෙනවා. ඔහු දකිනවා ඔහු අසලින් නිදාගෙන හිටපු සෑන් කුමරියව. ඔහු සතුටු වෙනවා අවසානයේ ඔහුට ඇයව දකින්න පුළුවන් වුණ එක ගැන. නමුත් ඔහු විශ්වාස කළේ එය හීනයක් කියලා. ඉතින් ඔහු නැවතත් එහෙමම නිින්දට වැටෙනවා. නමුත් ඔහු නැවත නැගිටලා බලද්දී සෑන් කුමරිය පේන්න හිටියේ නැහැ. මේ අතර රජතුමා අවසානයේ අවදි වෙනවා. ඒ වගේම ඔටුන් හිමි කුමාරයා සූවින්ගේ ලිපිය ආධාරයෙන් අරගලයේ පස්සේ ඉන්න සියලුම අමාත්‍යවරුන්ව අල්ලාගෙන සිරබාරයට ගන්නවා. ඊට පස්සේ ඔහු යනවා අරගලයට අදාළ යුද හමුදාවේ ජෙනරල් වරුන්ව හිරබාරයට ගන්න. මේ යන අතරමඟදී ඔටුන් හිමි කුමාරයාට දැනගන්න ලැබෙනවා සූවින් අවදි වෙලා කියලා. ඒ වගේම ඔහුට ආරංචි වෙනවා සෑන් කුමරිය අතුරුදහන්ව ඇති බවත්. මේ අතර සූවින් අපහසුවෙන් ඇවිදගෙන එනවා සෑන් කුමරියව හොයාගෙන. ඔහුට අනතුරක් ඉව වැටී තිබුණා. ඔහුට දැනගන්න ලැබෙනවා ඇය ආන්ගේ නවාතැන්පලේ හිටිය හොර දෙපළට කියලා තිබුණා කියලා. ඇය නැවත අවුරුදු 7කින් ඔහුව හමුවට එන්නම් කියලා. ඒ වගේම සෑන් කුමරිය සූවින්ගේ පිටකබාය සෝදලා මැදලත් තිබුණා. ඉතින් සූවින් දැනගන්නවා ඔහු ඔටුන් හිමි කුමාරයාට ලියූ ලිපියත් අතුරුදහන් වෙලා කියලා. මේ අතර අවදි වෙලා හිටිය රජතුමා හමුවට යුද කටයුතු භාර අමාත්‍යවරයා හා රජුගේ ලේකම් එනවා. රජතුමා තමාගේ උපබිසව කොහෙද කියලා අහනවා. යුද කටයුතු භාර අමාත්‍යවරයා රජුගේ ලේකම්ව පිළිතුරු දීමෙන් වළක්වන්න හදනවා. මොකද රජතුමා පසුවන්නේ තාමත් අසනීප තත්වයෙන් නිසා. නමුත් රජුගේ ලේකම් ඔටුන් හිමි කුමාරයා විසින් ඇයව මරා දැමුවා කියලා කියනවා. රජතුමා මෙය විශ්වාස නොකර hina වෙනවා.
ඉතින් රජුගේ ලේකම් විස්තර කරනවා රැජිනගේ මිය යාම නිසා ඔටුන්නේ හිමි කුමාරයා වියරු වැටුණා කියලා. ඇත්තටම රජතුමා එකවරම කම්පණයට පත් වෙනවා. රජුගේ ලේකම් රජිනගේ මරණය ගැන සඳහන් කරපු වහාම. ඉතින් ඔහු අත තිබුණු ආහාර බඳුන එකවරම පොළවේ ගසනවා. රජතුමාගේ ඇස් රතු වෙලා තිබුණා. ඔහු යුද කටයුතු බාර අමාත්‍යවරයාට විවුලන කටහඬින් කියන්නේ මට මේ කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. මේ අතර ඔටුන්න හිමි කුමාරයා තමන්ගේ බටහින්ට අණ කරනවා සෑන් කුමරියව හොයන්න කියලා. නමුත් ආරක්ෂකයින්ට ඇය සොයා ගැනීමට නොහැකි වී තිබුණා. ඉතින් ඔටුන්න හිමි කුමාරයාට මතක් වෙනවා සෑන් කුමරිය පෙරදා ඔහු හා පැවසූ දේවල්. ඔටුන්න හිමි කුමාරයා ඇයගෙන් අසා තිබුණා ඔහු ඔටුන්න හිමි කුමාරයා නූනනන් ඇය මීට වඩා ඔහු ගැන වෙනස් විදියකට හිතනවද කියලා. නමුත් සෑන් කුමරිය කියන්නේ එහෙම වුණත් ඇය ඔහුව වෙනස් අයුරකින් දකින්නේ නැහැ කියලා. ඒ වගේම ඇය කියනවා ඔයාට මම ගොඩක් කැමතියි. මොකද ඔබ නිකන් මැජික් කාරයෙක් වගේ. මම ඉල්ලන්නත් කලින් මට ඕන දේවල් ගැන දැනගෙන මට ඒවා ලබා දෙනවා. ඒත් මට සමා වෙන්න මම මිනිස්සෙක්ගෙන් දෙයක් හරියට ගන්න දන්නේ නැහැ කියලා කියනවා. ඔටුන් හිමි කුමාරයා කියන්නේ නෑ මම ඔයාට දේවල් හරියට දෙන්න දන්නේ නැහැ. මම වෙලාවකට හිතුවා ඔයාව හිර කරලා තියාගන්නත්. ඒ වුණත් මට ඔයාව කොච්චරක් වටිනවද කිව්වොත් ඔයාව හිර කරලා තියාගන්නවත් මගේ හිත මට ඉඩ දෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් සෑන් කුමරිය මේ වෙලාවේ කියන්නේ ඔයා ගොඩක් කල් සතුටෙන් ජීවත් වෙන්න කියලා. ඉතින් සෑන් කුමරිය නිකන් සමුගන්න යනවා වගේ හැඟීමක් දැනුන නිසා ඔටුන් හිමි කුමාරයා ඒ ගැන ප්‍රශ්න කරනවා. නමුත් මේ වෙලාවේ සෑන් කුමරිය ඇය හිටපු ගලෙන් ලිස්සලා ගිහින් වැටෙන්න යනවා. ඔටුන් හිමි කුමාරයා තමයි ඇයව අල්ලගන්නේ. ඉතින් සෑන් කුමරිය මේ වෙලාවේ වැටුණු විදිහටම ඔටුන් හිමි කුමාරයාව පදාගෙන ටිකක් වෙලා එහෙමම ඉන්නවා. ඔටුන් හිමි කුමාරයා අහනවා ඔයා මොකද ඔය කරන්නේ කියලා. සෑන් කුමරිය මීට පිළිතුරු දෙන්නේ නැහැ. ඉතින් අද ඔටුන් හිමි කුමාරයාට තේරෙනවා එදා ඇය සිදු කළේ තමාගෙන් සමුගන්න එක කියලා. මේ අතර රජුගේ උපදේශක තමන්ගේ ඉදිරි සැලසුම් ගැන කල්පනා කරමින් ඉන්නවා. මෙතනට හොර කල්ලි නායකයාත් එනවා. ඔහු රජුගේ උපදේශකගෙන් අහනවා මේ වැඩේ ඉවර වුණාම ඔබ සෑන් කුමරියගේ සේවිකාවට මොකද්ද කරන්නේ කියලා. ඉතින් රජුගේ උපදේශක කිසිම පැකිලීමක් නැතිව කියනවා ඇයව මරලා දාන්න කියලා. මොකද ඔහුට අවශ්‍ය වුණේ නැහැ නිකමට හරි ඉදිරියේදී බාධාවක් වෙන්න පුළුවන් අයෙක්ව ඉතිරි කරන්න. මුලදී හොරකල්ලි නායකයා උත්සාහ කරනවා සේවිකාවගේ ජීවිතය බේරගන්න. නමුත් ඔහුට අවසානයේ සේවිකාවව මරා දමන්න එකඟ වෙන්න වෙනවා. මේ අතර සේවිකාව එනවා හොරකල්ලි නායකයාව හම්බ වෙන්න. ඇය ඔහුගෙන් නැවත වාරයක් අහනවා ඔබ කියන විදිහට කළොත් ඔබලා සෑන් කුමරියව බේරගන්නවා නේද කියලා. ඉතින් මීළඟට අපිට පෙන්වන්නේ ඔටුන්න හිමි කුමරියව. සෑන් කුමරියගේ සේවිකාව ඔටුන්න හිමි කුමරිය හමු වීමට පැමිණ තිබුණා. ඔටුන්න හිමි කුමරිය තනිවම හම්බ වෙන සේවිකාව ඇයට කියනවා සෑන් කුමරියට ඔබව තනිව එළියේදී හම්බ වෙලා කතා කරන්න ඕනි කිව්වා කියලා. ඒ වගේම ඇය කියනවා සෑන් කුමරියට ඔටුන්න හිමි කුමාරයා මුණ ගැහේ කියලා මාලිගාවට එන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් සේවිකාව ඉල්ලනවා සෑන් කුමරියව තනිවම හම්බ වෙන්න යන්න කියලා. මේ ඉල්ලීම ගැන ඔටුන්න හිමි කුමරියට සැක හිතෙනවා. ඉතින් ඇය ඊට කැමති වෙන්නේ නැහැ. ඉතින් සේවිකාව කියනවා සෑන් කුමරියට ඔටුන්න හිමි කුමාරයාගෙන් දරුවෙක් ලැබෙන්න තියෙනවා. ඒ ගැන කතා කරගන්න තමයි එන්න කියන්නේ කියලා. ඉතින් මේක අහපු ගමන් ඔටුන්න හිමි කුමරිය හොඳටම කලබල වෙනවා. ඇය තීරණය කරනවා සෑන් කුමරියව රහසේ හම්බ වෙන්න. මේ අතර අපිට දකින්න ලැබෙන්නේ ඔටුන්න හිමි කුමරියගේ ආරක්ෂාවට දාලා ඉන්න ආරක්ෂකයොත් සමග රහසේ අදහස් වමාරු කරගන්න හොරකල්ලි නායකයා. මේ අතර ඔටුන්න හිමි කුමාරයාට ආරංචි වෙලා තිබුණා සෑන් කුමරියට සමාන කුමරියක් නැගෙනහිර ගේට්ටුවෙන් පිට වෙනවා මුරසබෙලෙක් දැකලා තියෙනවා කියලා. ඉතින් ඔටුන්න හිමි කුමාරයා ඔහුගෙන් ප්‍රශ්න කරන්න යනවා. ඉතින් මුරබටයා කියනවා
ඇය එළියට එනකම් බලාගෙන හිටිය පුද්ගලයන් කීප දෙනෙක් එක්ක කරත්තයක නැගිලා ඇය පිට වුණා කියලා. ඉතින් ඔටුන් හිමි කුමාරයා මුරුසෙබලා සමග කතා කරමින් ඉන්න තැනට සූවින් කුමාරයා එනවා. ඔටුන් හිමි කුමාරයා සූවින් හොඳින් ඉන්නවා දැකලා ඔහුගේ හිතේ බර ටිකක් සැහැල්ලු වුණා. ඔහු සූවින් ළඟට එනවා. ඔහු සූවින්ගෙන් අහනවා මම ඔබගෙන් සමාව ගන්න ඕනේද කියලා. ඉතින් සූවින් කියන්නේ නෑ ඒක සාධාරණ සටනක් කියලා. ඉතින් මේ දෙන්නා පරණ තරහමාරා ඔක්කොම අමතක කරලා දාලා නැවතත් පුරුදු විදියට හොඳම යාළුවෝ වෙලා හිටියා. ඒ වෙලාවේ ඔටුන් හිමි කුමාරයා සූවින්ට කියනවා මොකක් නමුත් නරක දෙයක් වෙන්න තියෙනවා වගේ දැනෙනවා කියලා. ඒ වගේම ඔහු කියන්නේ මට සෑන් කුමරිය ගැන බයක් දැනෙනවා කියලයි. මේ වෙලාවේ සූවින්ටත් ඒ වගේම හැඟීමක් දැනුණා. මේ අතර රජුගේ උපදේශක එක් පාළුවට ගියපු නවාතැන් පොලක් ඇතුළට ආවරණය කරලා තිබුණු බඳුනකුත් අරගෙන යනවා. ඒ නවාතැන් පොලේ ඇතුලේ පුටුවක සෑන් කුමරියව බැඳලා දාලා හිටියා. රජුගේ උපදේශක ඔහුගෙන බඳුනේ ආවරණය ඉවත් කරනවා. ඒ තිබුණේ තේපෙන් සංග්‍රහයකට අවශ්‍ය භාණ්ඩ. මේ නවාතැන්පලට සෑන් කුමරියගේ සේවිකාව සමග ඔටුන් හිමි කුමරිය පැමිණෙනවා. ඇය මේ පාළුවට ගිය නවාතැන්පලට ඇතුළු වුණේ බයෙන්. එතකොටම ආරක්ෂකයින් කණ්ඩායමක් සේවිකාවව අල්ලාගෙන එතනින් ඉවතට රැගෙන යනවා. ඔටුන් හිමි කුමරියව හොරකල්ලි නායකයා විසින් නවාතැන්පොළ ඇතුළට එක්කගෙන එනවා. සෑන් කුමරිය ඇයව දැකලා හොඳටම කලබල වෙනවා. ඉතින් රජුගේ උපදේශක සෑන් කුමරියටයි ඔටුන් හිමි කුමරියටයි දෙන්නටම තේපැන් සංග්‍රහයකට ආරාධනා කරනවා. රජුගේ උපදේශක තේපැන් වක් කරමින් කියනවා ඔය දෙන්නගෙන් එක්කෙනෙක් මාත් එක්ක යන්න එනවා. අනිත් කෙනා මෙන්න මේ විෂපානය බොනවා කියලා. එක් තේ කෝප්පයකට විෂ එකතු කරනවා. මේ අතර ඔටුන් හිමි කුමරිය අතුරුදහන් වෙලා කියලා දැනගත්ත සේවක සේවිකාවන් හොඳටම කලබල වෙලා ඇයව හොයනවා. එතකොට එක් ආරක්ෂකයෙකුට හීයක අමුණපු පණිවිඩයක් දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ අතර රජුගේ උපදේශක කියනවා ඔහු මේ එකතු කරන විෂ හරිම විශේෂ එකක් කියලා. මොකද ඒ විෂ හා ප්‍රතිවිෂ හදලා තිබුණේ උපබිසව අතින්මයි. ඉතින් රජුගේ උපදේශක කියනවා ඔය දෙන්නට තීරණය කරන්න පුළුවන් කවුද මාත් එක්ක එන්නේ කියලා. මෙතනදී ඔටුන් හිමි කුමරිය නැගිටලා පැනලා යන්න හදනවා. නමුත් හොරකලි නායකයා ඊට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් සෑන් කුමරිය මෙතනදී වහාම කියනවා මට සමා වෙන්න ඔටුන් හිමි කුමරිය ඔබ නැවතිලා විෂ පානය කළ යුතු වෙනවා. මොකද ඔබ ඔහු එක්ක ගමන් කළොත් ඔබගේ ගෞරවයට හානි වෙන නිසා කියලා. නමුත් මෙතනදී සෑන් කුමරිය ඉල්ලනවා තමාට ඔටුන් හිමි කුමරියට තේපැන් වක් කරන්න ඉඩ දෙන්න කියලා. මේකට රජුගේ උපදේශක අකමැත්තක් පෙන්වන්නේ නැහැ. ඉතින් හොරකල්ලි නායකයා සෑන් කුමරිය බැඳලා හිටපු වැමි ලිහලා දානවා. ඉතින් ඔටුන් හිමි කුමරිය මෙතනදී සෑන් කුමරියගෙන් අයදිනවා මේක කරන්න එපා. මම මොකද්ද කරපු වැරැද්ද මේ වගේ දඬුවම් ලබන්න කියලා. මෙතනදී සෑන් කුමරිය ඔටුන් හිමි කුමරියට කියන්නේ ලබන ආත්මෙදිවත් අපි සහෝදරියෝ වෙලා ඉපදෙමු කියලා. මේ අතර ඔටුන් හිමි කුමරියගේ ආරක්ෂකයා ඔටුන් හිමි කුමාරයා හා සූවින් හිටපු තැනට ඇවිල්ලා ඔහුට ලැබුණ හීයක අමුණපු ලිපිය ඔවුන්ට බාර දෙනවා. ඉතින් ඔවුන් දැනගන්නවා සෑන් කුමරියයි ඔටුන් හිමි කුමරියයි දෙන්නවම පැහැරගෙන ගිහින් කියලා. මේ අතර සෑන් කුමරිය ඔටුන් හිමි කුමරියට විෂ පිළිගන්වන්න යද්දිම පිටතින් ශබ්දයක් ඇහිලා රජුගේ උපදේශක ඒ දෙස බලනවා. ඒ අතර වාරයේ සෑන් කුමරියට හැකි වෙනවා විෂ අඩංගු කෝප්පය විෂ අඩංගු නැති කෝප්පයට මාරු කරන්න. ඊට පස්සේ ඇය ඒ ඔටුන් හිමි කුමරියට බීමට දෙනවා. ඔටුන් හිමි කුමරිය මේ දෙස බලාගෙන හිටියේ කඳුළු පිරි දෑසින්. ඇය හිසෙන් මේක කරන්න එපා කියලා සංඥා කරනවා. නමුත් මෙය නවත්වන රජුගේ උපදේශක සෑන් කුමරියට කියනවා ඔබත් මේ සමග තේ පානය කරලා මේ අවස්ථාවේ සතුටු වෙන්න කියලා. ඊට පස්සේ රජුගේ උපදේශක සෑන් කුමරියටත් බීමට තේ කෝප්පයක් දෙනවා. මේ තේ කෝප්පේ තමයි විෂ අඩංගු උනේ. ඔටුන් හිමි කුමරිය මේ වෙලාවේ කරන්න දෙයක් හිතා ගන්න බැරිවයි හිටියේ. ඇය තේ කෝප්පය පානය කළේ නැහැ. නමුත් රජුගේ උපදේශක
ඔටුන්න හිමි කුමරියට බලෙන් මේ තේ කෝප්පය පොවනවා. සෑන් කුමරිය මේ වෙලාවේ ඔටුන්න හිමි කුමරියට හිනාවකින් සංග්‍රහ කරලා ඈත් ඇගේ තේ කෝප්පය පානය කරනවා. මෙතනින් කතාවේ 19 වැනි කොටස නිමා වෙනවා. මාව subscribe කරලා like එකකුත් දාන්න. ගිහින් එන්නම් යාළුවනේ. ඔබට සුබ දවසක්.